DJ රන්දිම YouTube channel එකට යාළුවා මම ආයිබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් අද මම ගෙනාවා ඔයාලට free gift එකක්. Adobe Premiere Pro සහ Adobe After Effects template තමයි අද ඔයාලට ගෙනාවේ. නොමිලේ ඔයාලට ලබා දෙනවා. ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලලා ඒ folder එක download කරන zip එකට අදාළ password එක බලා ගන්න. මේ වීඩියෝ එක ඇතුලේ අන්තිම වෙනකම් බලන්න. එතන තියෙනවා password එක. එතකොට ඒක අරගෙන password එක ගහලා ඔයාලට ටැබ්ලට් එක යූස් කරන්න පුළුවන්. හරි, අපි වැඩි කතාවක් නැතුව අපි එහෙනම් වීඩියෝ එකට යමු. ඊට කලින් මගේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න, මගේ වීඩියෝ හොඳ නම් like කරන්න, comment කරන්න, share කරන්න, අනිත් channel එක බලන්න. හරි. හරි මේ තියෙන්නේ ෆෝල්ඩර් එක After Effects template After Effects and Premiere Pro template තමයි මේකේ තියෙන්නේ. ඉතින් මගේ ගාව තියෙන Premiere Pro 2025 version එක, After Effects 2025. ඔයාලට තියෙන සාමාන්‍යයෙන් CC version එකක් තියෙනවා නම් ගොඩක් හොඳයි. මේ project file support කරන CC version වලට විතරයි. ඉතින් මම After Effects එකේ යනවා ඒ ෆෝල්ඩර් එක ඕපන් කරලා මම යනවා ඔයාලට පෙන්නන්න කොහොමද මේ Mograde ෆයිල් එකක් edit කරන්න කියලා. ඉතින් මෙතන තියෙන title, lower thirds, action opener, text, quick link, counter, title. මම use කරගන්නවා title මේ circle title rival video අන්න ඒක මම extract කරගන්නවා මෙහෙම. තොර මෙන්න මෙතනට තමයි ෆෝල්ඩර් එක වැටුනේ. මම ඒක ඩබල් ක්ලික් කරලා ඕපන් කරගෙන මම මෙතනත් මේක ෆෝල්ඩර් එකත් එක්ස්ට්‍රැක්ට් කරගන්නවා. ඔයාලට මේකේ මේ මම දාපු zip එකේ පාස්වර්ඩ් එකක් දාලා තියෙනවා. ඒ පාස්වර්ඩ් එක ඔයාලට ගන්න පුළුවන් මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බැලුවොත්. වීඩියෝ එකේ තනින් තැනට පාස්වර්ඩ් එක මම දාලා තියෙනවා. ඒතකොට ඒ ටික එක්කව කරලා එක පේලියකට වචනයක් විදිහට හදාගෙන පාස්වර්ඩ් එක ගහලා zip එක මේ අන්ලොක් කරගන්න පුළුවන්. හරි. ඊළඟට මම දැන් Mograde මේ තියෙන Mograde ෆයිල් එක extract කරා. මේ ෆයිල් එක මේක extract කරාම ඔයාලට පේනවා ඇති Mograde MOGRT ෆයිල් කියලා හිටලා තියෙනවා. ඉතින් මම කරන්නේ මේ ෆයිල් එක ඕපන් කරන්නේ සමහර විට ඔයාලට Premiere Pro එකේ මේක වැටලා තියෙන්න පුළුවන්. Premiere Pro වල ඕපන් කරන්න එපා. මේක අපිට edit කරන්න ඕපන් කරන්න ලේසි After Effects software එකේ. ඉතින් ඕපන් ගිහිල්ලා After Effects දෙන්න. මම After Effects වල දැන් මම ඕපන් කරගන්නවා. මෙතන මේ මගේ compatible report එකක් තියෙනවා පොඩි. මගේ PG එක මේකට මේ version එකට support කරන්නේ නැහැ කියලා. මම continue with unknown issues කියන එක use කරනවා. ඊළඟට open කරාම මෙන්න මේ විදිහට අහනවා extract circular title Mograde file into. එතකොට මම අර තිබ්බ ලොකේෂන් එකටම මේ extract කරන මේකක් දෙනවා. extract දෙනවා. ඕකේ. මෙතන font එක mixing වෙලා තියෙන roboto condenser and regular කියන font එක. ඒක net එකකින් download කරගෙන font file එකට install කරගෙන ඔයාලට මේක මේවා කරගන්න පුළුවන් නම් ඊට වැඩිය ලස්සනට ඒක කරගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ හරි මේ තියෙන්නේ අපි ඕපන් කරගත්ත Mograde ෆයිල් එක. මේක After Effects වලින් ඕපන් කරගත්තේ. දැන් අපි බලමු කොහොමද මේ title එක edit කරගන්නේ. දැන් මෙතන තියෙනවා your title, your tagline will be written here කියලා තියෙනවා. ඉතින් මම මේකේ ඩබල් ක්ලික් කරලා මේ com එක ඕපන් කරගන්නවා. comp එක
ඩබල් ක්ලික් කරලා කොම්ප් එක ඕපන් කරගෙන ඒකේ තියෙනවා ටැග් ලයින් එහෙම තියෙනවා. ඒකේ මං යනවා ටැග් ලයින් කියන එකට ගිහිල්ලා මේ ටැග් ලයින් එක මෙතන දෙනවා. මම මෙතන නිකමට දෙනවා record your own sound කියලා. ඊළඟට මම ටයිටල් එකත් edit කරගන්න හදන්නේ. ටයිටල් එක මම මේ put logo in here කියන තැන එතන හිටලා තියෙනවා put logo in here. එතනින් මම මේ කොම්බ් එක ක්ලික් කරලා ටයිටල් එකත් edit කරගන්නවා. ඉතින් මම ටයිටල් එකට දානවා DJ රන්දිම කියලා. මම ෆයිල් සයිස් අකුරු සයිස් එක පොඩ්ඩක් අඩු කරගන්නවා. හරි. දැන් අපි ෆයිනල් මේක බලන්න පුළුවන්. මෙන්න මෙතන තියෙන output circle වල title river කියන කොම්ප් එක ක්ලික් කරලා ඉතින් මෙහෙම ප්ලේ කරාම ඔයාලට පේනවා ඇති අපි හදපු title එක මේ විදිහට animate වෙලා display වෙනවා. final out එක මේ විදිහට ඔයාලට බලන්න පුළුවන්. මෙතන අකුර වැරදි රන්දිම එතන වැදිලා තියෙනවා ටයිටල් එකේ මෙතන ඒ අකුරක් වැඩි. හරි. ඔන්න ඔය විදිහට ටයිටල් එක හදා ගන්න පුළුවන්. මේ වගේ ටෙම්ප්ලේට් ගොඩක් මේ ෆෝල්ඩර් එකේ ඇතුලේ තියෙනවා ටෙම්ප්ලේට් 10ක් විතර. ඉතින් ඔයාලට පුළුවන් මේ හැම එකක්ම අරගෙන එඩිට් කරලා ඔයාලා කස්ටමයිස් කරගන්න. හරි එහෙනම් මේ වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් subscribe කරන්න, මගේ වීඩියෝ වලට like කරන්න, comment කරන්න. ඔයාලට මොනවා හරි ප්‍රශ්න ගැටලු තියෙනවා comment කරලා අහන්න පුළුවන්. password එක මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. එතකොට ඔයාලට password එක ලබා ගන්න පුළුවන්. මේක extract කරන්න zip එකේ password එක. හරි එහෙනම් තවත් මේ වගේ වීඩියෝ එකකින් හැමෝටම බුදු සරණයි.